but I'm just too afraid that I'll be wrong. I overthought you. Now I can't get you out of my brain. Oh, it's such a shame. Hi guys, welcome back to my YouTube channel. මම ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ අපේ සිංගප්පූර් trip එක ගැන. ඉතින් අපි ගොඩක් ආසාවෙන් හිටිය country එකක් තමයි සිංගප්පූර් කියන්නේ. මේ trip එක අපි ගොඩක් විනෝද වුණා. ඉතින් අපි මොනවද කළේ සිංගප්පූර් ගිහිල්ලා මොනවද එහෙ බලන්න තියෙන්නේ කන්න තියෙන්නේ මොනවද මේ හැම දෙයක්ම මේ වීඩියෝ සීරීස් එකෙන් අරගෙන එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ The Ordinary Films. ඉතින් මේ අපි දෙන්න එකට ෆ්ලයි කරන දෙවෙනි වතාව. අපි මේ යන්නේ සිංගප්පූර් එයාලයින් එකේ. ඒක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. බෝඩුන ගමන්ම අපිට හොට් ෆේස් ටවල් එකක් දුන්නා. ඒ වෙලාවේ හැටියට ඒක නම් මරු. ඒත් එක්කම අපිට පොඩි ස්නැක් එකකුත් ලැබුණා මුලින්ම. බජට් එයාලයින්ස් තියනවා ජෙස්ටා වගේ. ඒකේ ගාණ අඩුයි. ටිකට් ප්‍රයිසස් මම මෙතනින් දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් පැය 9කට කිට්ටු ගුවන් කාලයකින් පස්සේ අපි ආවා සිංගප්පූර් වලට. සිංගප්පූර් වලට වීසා ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඔන්න රයිවල් වීසා තමයි තියෙන්නේ. හැබැයි ඔයාලා දින 30කට වඩා රටේ ඉන්නවා නම් වීසා ඇප්ලයි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. සිංගප්පූරුවේ තමයි ලෝකේ ලස්සනම එයාපෝට් එක තියෙන්නේ. ඒ වගේම සිංගප්පූරුව කියන්නේ ලෝකේ පිරිසිදුම රටවල් වලින් එකක්. ඩියුටි ෆ්‍රී එක ටිකක් ඇවිද්දා. එයාපෝට් එකේ ප්‍රොසෙස් එකෙන් පස්සේ ඔන්න අපි ආවා අද නවතින හොටෙල් එකට. මේකේ නම තමයි Life One North Singapore. අපි දවස් 5ක් සිංගප්පූර් වල ඉන්නේ මෙතන. රෑවල් 4ක් තමයි වෙන්නේ. මෙතනට අපිට උන කොස්ට් එක මම මෙතනින් සඳහන් කරන්නම්. ඒ වගේම මම මේ පෙන්වන ෆැසිලිටිස් ටිකත් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් මෙතනට ආවොත්. මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න හොටෙල් එක එළියේ ඉඳන් බලද්දි පේන විදිය. උසමෝස බිල්ඩින් එකක් තමයි එළියෙන් බලද්දි පේන්නේ. දෙන්නම ටිකක් රෙස්ට් කරලා හවස් වරුවේ මේ යන්න හදන්නේ ලිටල් ඉන්දියා වලට. අපේ මල්ලිත් ආව අපිත් එක්ක යන්න. අපි දැන් ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එකේ. සිංගප්පූර් වල ට්‍රැවල් කරනවා නම් ලේසිම දේ තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න නම් අපි ළඟ කාඩ් එකක් තියෙන්න ඕනේ. මේ කාඩ් එක එද්දි එයාපෝට් එකෙන් ගන්න පුළුවන්. ඒ කාඩ් එක NETS කියලා කාඩ් එකක්. ඉතින් මේකට රීලෝඩ් කරගෙන බස් වල මෙට්‍රෝ වල මේ ඕනම ට්‍රාන්ස්පෝර්ට් එකක යන්න පුළුවන්. මේකේ MRT මැප් එක මුලදී ටිකක් සංකීර්ණයි කියලා පෙනුනට try කරාට පස්සේ ඇත්තටම හරිම ලේසි MRT වලින් යන එක. ඉතින් cost එකත් අඩුයි. දැන් අපි මේ ඉන්නේ ලිටල් ඉන්දියා වල. ඉතින් මෙහෙ තනිකරම අර ඉන්දියාවල වයිබ් එකක් තමයි තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මං හිතන්නේ ඉන්නේ ඉන්දියන් කට්ටිය විතරක් වෙන්න ඕනේ. අර සම්පූර්ණයෙන්ම ඉන්දියන් වයිබ් එක තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. ඉතින් අපි තුන්දෙනා මේ ස්ට්‍රීට් එකේ දිගටම ඇවිදන් ගියා වටපිට බල හරිම ෂෝක් අනේ මම හරිම ආස දෙයක් තමයි එහෙම මේ වගේ වෙනස් විදිහේ තැන්වල ඇවිදගෙන යන්න. ගොඩක් පල්තුරු කඩ, මල් කඩ, එළවලු කඩ, ඇඳුම් වගේ දේවල් තමයි තියෙන්නේ. මේ පැත්තේ කෝවිලුත් තියෙනවා. ඒ අතරේ අපි රත්තරන් බඩු ෂොප් එකකටත් ගිහින් බැලුවා. ඊට පස්සේ අපි ගියා ඩිනර් එක ගන්න ලිටල් ඉන්දියා වලින්ම. එතන ඔක්කොම තිබ්බේ ඉන්දියන් shops. ඒ අතරේ ලංකාවේ shop එකකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා. අපි මෙතනින් තමයි අද ඩිනර් එක ගත්තේ. මේ දෙන ගත්තේ rice and curry. මට ආස හිතුණා පොල් රොටි කන්න ලුණු මිරිස් එක්ක. ඉතින් රෑ කෑමෙන් පස්සේ අපි ගෙදර යන ගමන්ම ගියා ජපනිස් ගාඩන් එකකට.
ජපන් සෞන්දර්ය අදහස් එක්ක නිර්මාණය කරලා තියෙන සම්ප්‍රදායික උද්‍යානයක් තමයි මේ. මේක විලහි දූපතක තියෙන බෞද්ධ සිද්ධාස්ථානයක් ලෙසටත් හඳුන්වනවා. ජැපනීස් ගාඩන් ගැන මං අහලා තිබෙනා මේ විදිහට තමයි. හැබැයි මෙතන මාරම නිදහස් නිස්කලංකම තැනක්. මෙහෙම තමයි සිංගප්පූර්වල අපේ පළවෙනි දවස ගෙවුනේ. හෙට දවසින් හම්බ වෙමු එහෙනම්. අද අපේ සිංගප්පූර්වල ඩේ 2 එක. අපි ආවා යුනිවර්සල් ස්ටුඩියෝ එකට. අද ටිකක් අවුව දවසක්. මේක උදේ 10 ඉඳන් රෑ 8 වෙනකන් ඕපන් වෙලා තියෙනවා. යුනිවර්සල් ස්ටුඩියෝ එකට යන්න ටිකට් බුක් කරද්දී මතක ඇතිව අඩුම දවස් 2-3කට කලින්වත් බුක් කරන්න. මොකද ටිකට් ගොඩක් ඉක්මනට ඉවර වෙනවා. ඕගලන්ට පුළුවන් යුනිවර්සල් ස්ටුඩියෝ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ටිකට්ස් බුක් කරගන්න. එහෙම නැත්නම් Klook කියන වෙබ්සයිට් එකෙන් බුක් කරගන්නත් පුළුවන්. සමහර දවස් වලට එයාලා ඩිස්කවුන්ට් එහෙම දාලා තියෙනවා. ඔෆිෂියල් වෙබ්සයිට් එකට වඩා Klook එකේ සමහරලාට ඩිස්කවුන්ට් වැඩි. අපි මුලින්ම ගියා ට්‍රාන්ස්ෆෝමර්ස් බලන්න. ලොකු පොලිමක ඉන්න උනා පැයකට වැඩිය. ඉතින් ගොඩක් අය try කරන්න කියලා කියප එකක් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා කියන්නේ. මේ හැම දෙයක්ම දකිද්දී රියල් වගේ තමයි දැනෙන්නේ. මාරම ලස්සන සුරංගනා ලෝකයක්. පොඩි බබාලා එක්ක ආවොත් නම් පිස්සු නටයි අපිත් මෙහෙමනම්. ඩයිනෝසිරස්ලාගේ වෙනම ඒරියා එකක් තියෙනවා. එයාලත් එක්ක ෆොටෝස් ගන්න, ප්ලේ කරන්න, ඒව දේවල් වලටත් ඉඩ සලස්වලා තිනවා මෙතන. මේ යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුලේ හැම තැනකටම ඇවිදින්න නම් දවසක්ම වගේ යනවා. හැබැයි අපි අද ගියේ තෝරගත්ත තැන් කිහිපයකට විතරයි. ඉතින් මෙතන මේ වගේ කාටුන් කැරක්ටර්ස් ලයිව් ඇවිල්ලා පර්ෆෝම් කරනවා. ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට ආවොත්. There is no imminent danger in your future. හලෝ යාළුවනේ. අපිට දැන් හොඳටම ටයර්ඩ්. ඔයාලට වෙනද අපි මුල දැක්කා හොඳට ඩල් වෙලා ඉන්නේ. ඉතින් අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකේ හැම ඇක්ටිවිටි එකම කරේ නෑ. සාමාන්‍ය ඇක්ටිවිටි එකේට වෙයිට් ටයිම් එක කියලා දීලා තියෙනවා 90 minutes to 120 minutes, that means 2 hours. ඒ හින්දා මේ අපි කරේ ට්‍රාන්ස්ෆෝමර්ස්. එතකොට ඒන්ෂන්ට් සිටි ඊජිප්ට් කියලා අර මමිස්ලාගේ ඒක කරා, මිනියන්ස් කරා. ඔයගේ කීපයක් තමයි කරේ. දැන් හරිම ටයර්ඩ්. අපි දැන් ෆොටෝස් අරගෙන මෙතනින් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙන යන්න කේබල් කාර්ස් වලට. බලමු. ඔව්. බලමු ටයිම්ස් කොහොමද කියලා. ටයිම් එක තිබ්බොත් අපි ඒකට. හරි. ඔන්න එහෙනම් යුනිවර්සල් ස්ටුඩියෝ එකත් බලාගත්තා. මාර මහන්සි වෙලාවක් තමයි මේ. මොකද අද අවුව ටිකක් සැර වැඩි. ඒත් අපි කේබල් කා යන්න තීරණය කළා. පොඩි ස්නැක්ස් ජාති ටිකකුත් අරගත්තා. යන ගමන් කකා යන්න. මෙතන ටිකට් ප්‍රයිසස් ගැන කිව්වොත් 2-way ටිකට් එකක් එක්කෙනෙක්ට සිංගප්පූර් ඩොලර් 35ක් වෙනවා. අපි දැන් මේ queue එකේ ඉන්නේ. දැන් අපි මවුන්ට් ෆේවර් ඉඳලා හාබර් ෆ්‍රන්ට් කියන කේබල් කාර් ස්ටේෂන් එකට යන්න හදන්නේ. හාබර් ෆ්‍රන්ට් එක පහු කරලා සෙන්තෝසා අයිලන්ඩ් එකට යනවා. එතනින් මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ view එක කොහොමද කියලා.
අපි දැන් මේ යන්නේ සෙන්තෝසා අයිලන්ඩ් එක පැත්තට. සිංගප්පූරුවේ දකුණු වෙරළ පැත්තට වෙන්න තියෙන දූපතක් තමයි මේ සෙන්තෝසා අයිලන්ඩ් එක කියලා කියන්නේ. එන මගදී අපි ගත්ත ඔරෙන්ජ් ජූස් එකක්. මේ මැෂින් ගොඩක් වෙලාට ස්ටේෂන් වල පාරවල් අයින් වල තියෙනවා. මේ විදිහට අපි සල්ලි දැම්මට පස්සේ ඒක ස්ටාර්ට් වෙනවා. ෆ්‍රෙෂ් ඔරෙන්ජස් වලින් තමයි මේ හදන්නේ. ස්ට්‍රෝ එකක් වෙනම සයිඩ් එකෙන් එනවා. ඒක අපිට ගන්න පුළුවන්. එක කප් එකකට ඔරෙන්ජ් ගෙඩි 4ක යුෂ දානවා. ඒක රෙඩි වුණාම මේ වගේ මේ පල්ලෙහා තියෙන බොක්ස් එක ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට ඒක අරගන්න පුළුවන්. හොටෙල් එකට ගිහින් චේන්ජ් එකක් දාගෙන ආයේ අපි ආවා ක්ලාක් වේ කියන පැත්තට. ඩිනර් එකටත් එක තමයි මේ පැත්තට ආවේ. ටිකක් නයිට් එක එන්ජොයි කරන්න. ක්ලාක් වේ කියන්නේ සිංගප්පූරු ගංගාශ්‍රිතව නව පහසුකම් එක්ක හොඳ ෆන් එකක් ගන්න ඩිනර් අවුට්ස් වලට හොඳම සිටි එකක්. මේ ක්ලාක් වේ කියන සිටි එකේ ඇක්ටිවිටිස් ගොඩක් තියෙනවා. බාස්, ලයිව් මියුසික්, ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ෆන් එකක් ගන්න කියාපු පැත්තක් තමයි මේ. උදේ ඉඳන් තිබුණ හැම මහන්සියක්ම එහෙමම නැති වුණා මේ පැත්තට ආවහම. ඉතින් මෙහෙම තමයි සිංගප්පූරු වල අපේ පළවෙනි දවස් දෙක ගෙවුනේ. මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. සිංගප්පූරු වල ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ගිහින් එන්නම් මේ The Ordinary Films.